ගමේ සීමාවෙන් පිට වල්ගස්වලින් වැසුණු කළුවැව කියන ලස්සනම බුත් පියංකරම වැවක් තිබුණා දිවාට ඒ වැව හිරුවෙලිය රන් වගේ දිලිස්සුනත් රෑට එතනට ළඟා වුණාම හුස්මත් පරවෙනවා කියලා ගමේ අය කිව්වා. ඒ වැව අසල තිබුණේ පරණ විශාල වත්තක් ඒ වත්ත අයිතිව තිබුණේ අයියා මල්ලි දෙන්නට අයියා සිරිසේන සංසුන් සාධාරණ මිනිහෙක් මල්ලි විමල් ලෝපයෙන් නැස් සඳුරු වෙච්ච කෙනෙක් දේපල බෙදාගන්න දවස ලං වෙද්දී විමල්ගේ හිතේ වෛරය වල්වැල් වගේ වැඩි වුණා. අයියා නැත්නම් ඔක්කොම මගේ. ඒ වචන විමල්ගේ හිතේ දිගින් දිගටම ගැවුණා. එක් අඳුරු පෝය රෑක ඔහු අයියාව කතා කරගෙන ගියේ කළු වැව අසලට. අයියා වත්ත ගැන ටිකක් කතා කරමු කියලා. සඳවලා කුළු අතරින් නඩක් වගේම පෙනෙද්දි වැවනි හතමානීව හිටියා හදිසියේම. විමල් අයියාව පසුපසින් තල්ලු කළා. අයියා වතුරේ ගිලිලා වැට මාතුරු දහන්නුනා. ඊට පස්සේ දේපල ඔක්කොම විමල්ට ලැබුණා. ලෝකෙට ඔහු ජයගත් මිනිහෙක්. නමුත් ලාට රැට ඔහුට නිදාගන්න බැරි වුණා. මැදියම් රෑට වැව පැත්තෙන් වතුර ගැසෙන සද්ද කකුල් ඇදගෙන එනවා වගේ හනක් පෙත් මැටි සුවඳ එක රෑතු විමල් ජනේලය රිද්දී තෙත් ඇඳුම් වලින් මැටි ඇලුණු අයියා සිරිසේන එතන හිටියා. ඇස් දෙක කළු වතුරෙන් පිරුණු වගේ කතා නැතුව අත දිගු කරලා මගේ දේපල මගේ ජීවිතේ කියලා හෙමින් හෙමින් මුමුණලා හෙට පස්සේ හැම රෑකම ඒ හන හැම රෑකම ඒ තිම්පියවර දවසක උදේ ගමේ අය විමල හොයාගත්තේ කළු වැව අසල. බියෙන් ගල්ලුණු තනියම ජලයට මුහුණලා අදත් කළුවැව අසලින් රෑට යන අය කියනවා. අයියා මල්ලි දෙන්නාම එකෙකාට එකෙක් බලාගෙන වතුර මත හෙමින් නැවිදිනවා කියලා. වීඩියෝ එක ඔබට හොඳයි නම් ලයික් කරන්න අදහස් කමෙන්ට් කරන්න.
channel එක subscribe කරන්න අමතක කරන්න එපා